පසක ප්‍රධාන රසායනික ගුණාංගයක් යටතේ පාංශ ප්‍රතික්‍රියාව යටතේ පසේ ලවණතාව ආම්ලිකතාව කියන්නේ මොකක්ද? පසක ලවණතාව හා ශාරීයතාව ඇතිවෙන්න බලපාන හේතු මොනවාද? මේ ලවණතාව හා ශාරීයතාව නිසා ඇතිවන කෘෂිකාර්මික ගැටලු මොනවාද? මේ ගැටලු මගහරවා ගැනීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා දැනගන්න රැඳී ඉන්න අපිත් එක්ක මේ වීඩියෝ තුලින්. පාංශ ප්‍රතික්‍රියාව යටතේ පසේ ආම්ලිකතාව ගැන අපි කතා කරලා තියෙනවා. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාංශ ප්‍රතික්‍රියාව යටතේ දෙවෙනි අදියර විදියට පසේ භාෂ්මිකතාව ගැන සාකච්ඡා කරන්න. පසක භාෂ්මිකතාව ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් අපිට හඳුන්වන්න පුළුවන්. පසේ ලවණතාව ඒ වගේම ශාරීයතාව කියලා. එහෙනම් අපි බලමු පසක ලවණතාව කියන්නේ මොකක්ද? ශාරීයතාවය කියන්නේ මොකක්ද? පසක් ලවණතාවයට හා ශාරීය තත්වයට පත් වෙන්න බලපාන හේතු කාරණා මොනවාද? ඒ වගේම පසක ශාරීයතාව සහ ලවණතාව නිසා ඇතිවන කෘෂිකාර්මික ගැටලු මොනවාද? අවසානයේ ලවණතාව හා ශාරීයතාව ඉවත් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. හොඳයි. අපි ප්‍රධාන වශයෙන් පසක ලවණතාවය කියලා හඳුන්වන්නේ පාංශු ද්‍රාවණයේ තියෙන ලවණ නැත්තම් අයන සාන්ද්‍රණය ශාකයකට දරාගත හැකි සීමාව ඉක්මවා ගිහිල්ලා ශාකයට විස දෙන තත්වයට පත් වෙලා තියෙනවා නම් ශාකයේ දරාගත හැකි මට්ටම ඉක්මවා ලවණ සාන්ද්‍රණය වැඩි වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ පසක් ලවණතාවයට පත්වෙච්ච පසක් විදිහට අපි හඳුන්වනවා. සාමාන්‍යයෙන් ලවණ පසක pH අගය 7.5 8.5 අතර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ශාරීයතාවයට පත් වෙනවා කියලා කියන්නේ යම්කිසි පසක්. විශේෂයෙන්ම මේ පසේ සෝඩියම් අයන ප්‍රමාණය සෝඩියම් අයන සාන්ද්‍රණය ඉතා ඉක්මවා ගිහිල්ලා තියෙනවා. පාංශු කලිල වලට බැඳිච්ච සෝඩියම් අයන ප්‍රමාණය වැඩි නම් අන්න අපි කියනවා ශාරීය තත්වයට පත්වීමක් කියලා. සාමාන්‍යයෙන් ශාරීය පසක pH අගය 8.5 ඉක්මවා යනවා. හඳුනා ගැනීම පහසු වෙන්න අපි බලමු ලවණ පසක හා ශාරීය පසක තියෙන වෙනස්කම් කීපයක් සංසන්දනාත්මක. ඔයාලට පේනවා ලවණ පසක හා ශාරීය පසක තියෙන ප්‍රධාන වෙනස්කම් කීපයක් ඔයාලට දැන් දිස් වෙනවා. පළවෙනිම කාරණාව තමයි ලවණ පසක pH අගය. pH අගය 7.5 8.5 අතර තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ශාරීය පසක pH අගය 8.5ට වඩා ඉහළ අගයක් ගන්න. ඔන pH අගය අනුව ලවණ පසක්ද ශාරීය පසක්ද කියලා අපිට පැහැදිලිව වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් පසක පාංශු කලිල ඒ වගේම පාංශු ද්‍රාවණයක් දැක්කන්න පුළුවන්. පාංශු කලිලයක් ඍණාරෝපිතයි. ඒතර ඍණාරෝපිත පාංශු කලිලයක් කැමති ධන අයන කැට අයන ලබා ගන්න. ඒ වගේම පාංශු ද්‍රාවණය තුල විවිධ අයන වර්ග දී වෙලා තියෙනවා. ඉතින් මේ ලවණ පසක වැඩි හරියක් අයන නැත්තම් ලවණ දී වෙලා තියෙන්නේ පාංශු ද්‍රාවණය තුල. එතන මේ පාංශු ද්‍රාවණය තුල නිදැල්ලේ නිදහසේ තමයි අයන ගොඩක් දී වෙලා තියෙන්නේ ලවණ පසක. හැබැයි ශාරීය පසක පාංශු කලිලයට ප්‍රධාන වශයෙන් සෝඩියම් අයන බැඳිලා තියෙනවා. දැන් මේ ශාරීයතාව ලවණතාවයට ප්‍රධාන වශයෙන් බලපාන අයනයක් තමයි සෝඩියම් අයනය. ඒතර සෝඩියම් අයනය ලවණ පසේ නිදැල්ලේ තමයි තියෙන්නේ.
පාංශු ද්‍රාවණයේ නිදහසේ දිය වෙලා තියෙනවා. හැබැයි ශාරීය පසක අර පාංශු කලිලත් එක්ක බැඳිලා තමයි සෝඩියම් තියෙන්නේ. ඒ නිසා ලවණතාව ඉවත් කරන්න පහසු වුණත් ශාරීයතාව සම්පූර්ණයෙන් ඉවත් කිරීම තරමක් අපහසු කාර්යයක් වෙනවා. මොකද අර ඍණ සහ ධන බන්ධනය බිඳින්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. අන්න දෙවෙනි කාරණාව මතක තියාගන්න. ලවණ පසේ අයන නිදහසේ තියෙන ද්‍රාවණේ ශාරීය පසක වැඩි හරියක් සෝඩියම් අයන කල්ලත් එක්ක බැඳිලා තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි පසේ විද්‍යුත් සන්නායකතාව. පස තුලින් විදුලිය ගමන් කිරීමේ හැකියාව. සාමාන්‍යයෙන් ලවණ පසක විද්‍යුත් සන්නායකතාව ශාරීය පසකට වඩා ඉහළ අගයක් ගන්නවා. අපි කිව්වොත් සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා වැඩි එකක් ගන්නවා. සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4කට වඩා වැඩි එකක් ගන්නවා ලවණ පසක විද්‍යුත් සන්නායකතාව. ඒකට හේතුව තමයි අර පාංශු ද්‍රාවණය තුල නිදහසේ අයන ලවණ තියෙන නිසා විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි. හැබැයි ශාරීය පසක කලිල සංකීර්ණයත් එක්ක මේ සෝඩියම් අයන බැඳිලා තියෙන නිසා විද්‍යුත් සන්නායකතාවගේ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා අඩු අගයක්. මේ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් කියලා කියන්නේ විද්‍යුත් සන්නායකතාව මනින ඒකකය. 4ට වඩා වැඩි අගයක් ගන්නවා ලවණ පසේ, අඩු අගයක් ගන්නවා ශාරීය පසේ. හතරවෙනි කාරණාව තමයි සෝඩියම් අයන විනිමය කිරීමේ හැකියාව. සෝඩියම් අයන හුවමාරු කිරීමේ හැකියාව. ලවණ පසක සෝඩියම් විනිමය කිරීමේ හැකියාව 115කට වඩා අඩු අගයක් තියෙනවා. 115කට වඩා අඩු අගයක් තියෙනවා. හැබැයි ශාරීය පසක සෝඩියම් විනිමය කිරීමේ හැකියාව 115ට වඩා වැඩි අගයක් ගන්නවා. ඒකට හේතුව තමයි ශාරීය පසේ වැඩි හරියක් සෝඩියම් පාංශු කලිලයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒතර මේ කලිලවල ඉඳලා ද්‍රාවණයට සෝඩියම් අයන යොමු වෙනවා. ඕක තමයි සෝඩියම් විනිමය වීමේ හැකියාව යටතේ අපි කතා කරන්නේ. එතකොට පාංශු කලිල වලට වැඩිපුර සෝඩියම් බැඳිලා තියෙන්නේ ශාරීය පසේ නිසා සෝඩියම් විනිමය කිරීමේ හැකියාව 115ට වඩා වැඩි අගයක් ගන්න. දැන් එහෙනම් ලවණ පසක හා ශාරීය පසක තියෙන ප්‍රධාන වෙනස්කම් සංසන්දනාත්මකව ඔබට වැටහෙනවා ඇති. හොඳයි. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා පසක් ලවණතාවයට හෝ ශාරීය තත්වයට පත් වෙන්න බලපාන හේතු කාරණා මොනවද කියලා. පසක් ලවණතාවයට හෝ ශාරීය තත්වයට පත් වෙන්න බලපාන එක ප්‍රධානතම කාරණාවක් තමයි සාමාන්‍යයෙන් අපි ආම්ලිකතාවය යටතේ කිව්වා තෙත් කලාපයේ පස ටිකක් ආම්ලිකත්වයට බරයි. ඒ වගේම ශුෂ්ක කලාපේ නැත්නම් වියලි කලාපයේ පස ටිකක් වාෂ්මිකතාවයට නැඹුරුතාවයක් පෙන්වුම් කරනවා. මොකද මේ ශුෂ්ක ප්‍රදේශ වියලි කලාපීය ප්‍රදේශවල අඩු වර්ෂාපතනයක් තමයි ලැබෙන්නේ. සාමාන්‍යයෙන් පසේ ලවණ මතු පිට තමයි රැඳෙන්නේ. පසේ මතු පිට පස් තට්ටුවේ තමයි ලවණ රැඳෙන්නේ. එතකොට මේ වියලි කලාපීය ප්‍රදේශවලට අඩු වර්ෂාපතනයක් ලැබෙන නිසා මොකද වෙන්නේ? පසේ මතු පිට තියෙන ලවණ ටික සෝදලා ඉවත් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා පසේ ලවණතාවය ස්ථාවර වෙන්න පුළුවන්. අඩු වර්ෂාපතනය නිසා වියලි කලාපයේ ශුෂ්ක ප්‍රදේශවල පසේ ලවණතාවය ස්ථාවර වීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි සාධකය තමයි වියලි කලාපීය ප්‍රදේශවල පවතින අධික උෂ්ණත්වයක් දැඩි උණුසුමක් ඒකත් එක්ක පසේ තියෙන ජලය පස මතු පිටට ඇවිල්ලා ජලය පමණක් වාෂ්ප වෙලා යනවා ලවණ පසේ මතු පිට රැඳිලා. පසේ තියෙන ජලය වාෂ්පාකාරයෙන් පිට වෙනවා ලවණ පසේ මතු පිට රැඳිලා. අන්න එතකොට පසේ මතු පිට ලවණතාවය හටගන්න. ජලය පමණක් වාෂ්ප වෙලා යන. හේතුව තමයි ඉහළ උෂ්ණත්වයක් තිබීම. ඔන්න දෙවෙනි කාරණාව පසක් ශාරීය හෝ ලවණතාවයට පත් වෙන. තුන්වෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් ওই වියලි කලාපීය ප්‍රදේශ පහත් බිම්නේ. එතකොට මේ ඉහළ කඳුකර ප්‍රදේශවල ඉඳලා ගලාගෙන එන ජලයේ තියෙන සියලුම ලවණ සහ ජලය
රැඳෙනවා මෙන්න මේ පහත් බිම් වල. මේ පහත් බිම් වල ජල වහනය ටිකක් දුර්වල වෙන්නත් පුළුවන්. ජලය රැඳීම නිසා. ඒතර පායන කාලවලදී මෙන්න මේ ජලය පමණක් වාෂ්ප වෙලා යනවා. පසේ මතු පිට ලවණ රැඳිලා. එහෙනම් පහත් බිම් නිතරම ජලයෙන් යට වෙනවා. පායන කාලවලදී ජලය පමණක් වාෂ්ප වෙලා යනවා. ලවණ පසේ මතු පිට රැඳිලා. අන්න ඒකත් හේතුවක් වෙනවා පසේ ලවණතාව හටගන්න. ඊළඟ කාරණාව තමයි මුහුද ගොඩ ගැලීම. ඔය සුනාමි වගේ තත්ත්වයක්. මුහුද ගොඩ ගැලීමක් වුණාම අපි දන්නවා මුහුදු ජලයේ විශාල ලවණතාවයක් තියෙනවා. අයන වර්ග ගණනාවක් තියෙනවා. එතකොට නිරන්තරයෙන් මුහුදු ජලය එනවනම් මුහුද ගොඩ ගැලීම සිද්ධ වෙනවනම් ඒ ප්‍රදේශ ශාරීය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ශාරීය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මුහුදු සුළඟ. මුහුදු සුළං කියන්නේ මුහුදු පඩ ප්‍රදේශවල මුහුදු සුළං වාෂ්පාකාරයෙන් යනකොට මේ මුහුදු සුළඟේ මේ ජල වාෂ්ප වල තියෙන්න පුළුවන් ලවණ. අන්න ඒ නිසා සාමාන්‍ය මුහුදු පඩ ප්‍රදේශවල ඔය සාමාන්‍යයෙන් අපි කියමනටත් කියනවා ටීවී එක ෆ්‍රිජ් එක වගේ විදුලි උපකරණයේම ඉක්මනින් දි รา පත් වීමේ හැකියාවක් තියෙනවා. වාහනයක් වුණත් මුහුදු වෙරළ ආසන්නයේ ගෙදරක වාහනයක් තියෙනවා නම් ඉක්මනින් දි รา පත් වීමේ හැකියාවක් තියෙනවා. මොකද මුහුදු සුළං වැදීම නිසා ඒවැය තියෙන ලවණ නිසා යකඩ විකාදනය වීමේ හැකියාවකුත් තියෙනවා. අන්න එතකොට ඒ ප්‍රදේශයේ පස ලවණතාවයට පත් වෙන්න පුළුවන් මුහුදු සුළං නිරන්තරයෙන් වැදීම නිසා. ඊළඟ කාරණාව තමයි කලපුවක හෝ ගම්මෝයක අපි දන්නවා කිවුල් ජලය තියෙන. මේ කලපුවක හෝ ගම්මෝයක තියෙන කිවුල් දියේ යම් ප්‍රමාණයකට ලවණතාවයක් තියෙනවා. මොකද මුහුදු ජලයත් එකතු වෙනවා අර පැත්තෙන් ගඟෙන් එන මිරිදී ජලයත් එකතු වෙනවා. මිරිදී ජලයේ ලවණතාව ගොඩක් දුරට බිඳුවයිනේ. හැබැයි කිවුල් දියේ යම් ඉහළ ලවණතාවයක් තියෙනවා. ඒතර මෙන්න මේ යම්කිසි කෙනෙක් මේ කලපු දියේ නැත්තම් කිවුල් ජලය භාවිතා කරලා වගාවක් කරනවා නම් වාරි ජලයේ විදිහට ජල සම්පාදනය කරන්න මේ කිවුල් ජලය භාවිතා කරනවා නම් ඒ වගාශේෂ්ත්‍රයේ ලවණතාවයට පත්වීමේ අවදානමක් තියෙනවා. එහෙනම් ලවණ සහිත ජලය භාවිතා කරලා වගා කිරීම පස ලවණතාවයට පත් වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කරදිය ඉස්සන් වගා කිරීම සිද්ධ කරනවා මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල. මුහුදු ජලය භාවිතා කරලා අර පොකුණු වගේ හදලා කරදී ඉස්සන් වගාව කරනවා. කාලයක් තිස්සේ මේ විදිහට කරදී ඉස්සන් වගාවක් සිද්ධ කරනකොට ඒ ප්‍රදේශයේ පස ශාරීය තත්ත්වයට පත් වෙනවා. පස ශාරීය තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි විවිධ භාෂ්මික පොහොර වර්ග දිගින් දිගට පාවිච්චි කරනකොට මේ භාෂ්මික පොහොර භාවිතා කිරීම නිසා පස ලවණතාවයට හෝ ශාරීය තත්ත්වයට පත්වීමේ හැකියාවක් අවදානමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කරුණු කාරණා නිසා යම් කිසි පසක් ලවණතාවයට හෝ ශාරීය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට බලමු මේ ලවණතාව හා ශාරීයතාව නිසා කෘෂිකර්මාන්තයේ ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද කියලා. අපි මුලින්ම ලවණතාවය ගැන හිතුවොත් දැන් මේ තියෙන්නේ ශාකයක්. මේ තියෙන්නේ පාංශු ද්‍රාවණය. සාමාන්‍යයෙන් ලවණතාවයක් සහිත පාංශු ද්‍රාවණයක අයන නැත්තම් ලවණ ගොඩක් තියෙනවා. සෝඩියම් අයන, පොටෑසියම් අයන, කැල්සියම් අයන, මැග්නීසියම් අයන මේවා පොදුවේ භාෂ්මික අයන. එතකොට මේ ලවණතාව හා ශාරීයතාව සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ භාෂ්මික අයන. දැන් මේ අයන ගොඩාක් පාංශු ද්‍රාවණයේ දී වෙලා තියෙනකොට මේ පාංශු ද්‍රාවණය තුල ජල විභවය අඩුයි. පිරිසිදු ජලයේ ප්‍රමාණය අඩුයි. ජල විභවය අඩුයි. ඇත්තටම මේ වෙලාවේ මීට සාපේක්ෂව පසට සාපේක්ෂව මේ ශාකයේ
පිරිසිදු ජලය වැඩි. ජල විභවය වැඩි. ඒත් අපි දන්නවා සාමාන්‍ය තත්වයකදී ජලය ගමන් කරන්නේ ජල විභවයේ වැඩි තැනක ඉඳලා ජල විභවයේ අඩු තැනකට. එහෙනම් මෙන්න මේ වගේ පාංශු ද්‍රාවණයේ ඉහළ ලවණතාවයක් තියෙන අවස්ථාවක ශාක වගාවක් තියෙනවා නම් මේ ශාකවල තියෙන ජලය පසට එන්න ඕනි. ශාකවල තියෙන ජලය පසට යොමු වෙනවා. අපි ඔකට කියන්නේ බාහිර ආශ්‍රිතය. ශාකයෙන් පසට බාහිර පරිසරයට ජලය නිදහස් වෙනවා. බාහිර ආශ්‍රිතය. මේ බාහිර ආශ්‍රිතය වෙන්න මොකද වෙන්නේ? ශාකයේ තියෙන ජල මට්ටම අඩු වෙලා ශාකයේ වේලෙන්න පුළුවන්. ශාකයේ වියලී මිය යන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ පාංශු ද්‍රාවණයේ තියෙන අයනතාව ලවණතාව වැඩිවීම නිසා මේ ලවණ අයන විසවීම නිසා මේ විෂවීමේ ප්‍රතිඵලයක් විදිහට ශාකයේ වර්ධනය අඩාල වෙලා පෝෂක ලබා ගන්න බැරුව ගිහිල්ලා ජලය ලබා ගන්න අපහසු වෙලා ශාකයේ මිය යන්නත් පුළුවන්. එහෙනම් ශාක වලට විසවීම ඇති වෙනවා ලවණතාවයේ වැඩි වුණා. ලවණතාවයේ වැඩි වුණා. ඒ වගේම තමයි ශාරීය තත්ත්වය නිසා ඇති වෙන ප්‍රධාන ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් ශාරීය පසක සෝඩියම් අයන බහුලයි. සෝඩියම් අයන බහුලයි. මේ සෝඩියම් අයන වැඩි හරියක් පාංශු කලිලත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. පාංශු කලිලත් එක්ක සම්බන්ධ වෙලා තමයි සෝඩියම් අයන තියෙන්නේ. දැන් මොහොතකට හිතන්න සෝඩියම් අයන බහුලව නැති අවස්ථාවක්. එතකොට මේ ඍණාරෝපිත පාංශු කලිල ඒකොල්ලෝ සාමකාමීව පස තුල ජීවත් වෙනවා. හැබැයි සෝඩියම් අයන එකතු වෙන්න පසට මේ පාංශු කලිල දැඩි උත්සාහයක යෙදෙනවා මේ සෝඩියම් එක්ක සම්බන්ධ වෙන්න. මෙන්න මේ සෝඩියම් එක්ක සම්බන්ධ වෙන උත්සාහ කිරීමේදී සෝඩියම් අයන වලට බෑ සාර්ථකව මේ ඍණ ආරෝපිත පාංශු කලිල නැත්තම් පස්සංශු උදාසීන තත්වයට ගන්න. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය අපි දන්නවා පසක පැවැත්ම තහවුරු වෙන්නේ පාංශු ව්‍යුහය මත. වැලි මැටි රොම්මඩ කියන ප්‍රාථමික අංශු, කාබනික ද්‍රව්‍ය, සිලිකන්, කාබනේට, යකඩ ඔක්සයිඩ්, මැටි වගේ විවිධ බන්ධනකාරකත් එක්ක බැඳිලා හදාගන්න ද්විතීයික අංශු තමයි පාංශු ව්‍යුහය කියලා කියන්නේ. මෙන්න මේ පාංශු ව්‍යුහය තමයි පසේ හිතකර පැවැත්මට දායක වෙන්නේ. හැබැයි දැන් වෙන දේ තමයි මේ ඍණාරෝපිත පස්සංශු අතර ඝට්ටනයක් විකර්ෂණයක් ඇති වෙලා අර බන්ධනකාරක බිඳිලා ගිහිල්ලා කැඩිලා ගිහිල්ලා පස්සංශු එකිනෙක වෙන් වෙලා පාංශු ව්‍යුහය බිඳ වැටෙනවා. එහෙනම් ශාරීය පසක තියෙන ප්‍රධාන ගැටලුව තමයි සෝඩියම් අයන පසේ බහුල වුණාම පාංශු ව්‍යුහය බිඳ වැටීම. මේ පාංශු ව්‍යුහය බිඳ වැටීම ශාකයේ වර්ධනයට පැවැත්මට අස්වැන්නට අවසානයේ අයහපත් ආකාරයට බලපාන. එහෙනම් පාංශු ව්‍යුහය බිඳ වැටෙන්න හේතු වෙනවා ශාරීය පසක්. එහෙනම් අපි දැන් දන්නවා ලවණතාවය සහ ශාරීයතාව නිසා ඇතිවන ගැටලු. දැන් බලමු මේ ලවණතාවය හා ශාරීයතාවය ඉවත් කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මුලින්ම ලවණතාවය ඉවත් කිරීම ගැන කතා කරමු. දැන් අපි දන්නවා ලවණතාවයේදී වැඩි හරියක් අයන හෝ ලවණ තියෙන්නේ නිදැල්ලේ. පාංශු ද්‍රාවණය තුළ නිදහසේ තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා ලවණ ගොඩක් රැඳෙන්නේ පසේ මතු පිට ස්තරේ. අන්න අපිට කරන්න පුළුවන් එක කාර්යයක් තමයි මේ ලවණ සහිත පසේ ජලයෙන් දවස් කීපයක් බැඳලා තියෙනවා. ජලය රැස් කරලා ගබඩා කරලා තියෙනවා මේ ලවණ පසේ දින කීපයක්. එතකොට මොකද වෙන්නේ? මේ ජලය පල්ලෙහාට ගමන් කරනකොට මේ ජලය පල්ලෙහාට ගමන් කරනවා ශරණය මගින්. ජලය පල්ලෙහාට ගමන් කරනකොට මේ ජලයත් එක්ක මේ තියෙන ලවණ ශරණය හරහා පහළට යනවා. ඒතර මූල පද්ධතිය නැත්නම් මූල මණ්ඩල කලාපයෙන් පල්ලෙහාට මේ ලවණ යනවා නම් ශාකයට ලොකු හානියක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ශේෂ්ත්‍රයේ ජලයෙන් බැඳලා තියලා දින කීපයක් ලවණ නැත්නම් මේ අයන ශරණය මගින් පහළට යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි ජලය හොඳට පාවිච්චි කරලා මතු පිට තියෙන පස් තට්ටු හොඳට හොදලා ඉවත් කරනවා. මේ මතු පිට තියෙන ලවණ ටික හොඳට සෝදා ඉවත් කිරීම සිද්ධ කරනවා.
ලවණ සෝදා ඉවත් කිරීම කරන්න පුළුවන් ගලාගෙන යන ජලය. එතකොටත් පසේ ලවණතාව ඉවත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි මේ ලවණ සහිත මතු පිට පස් තට්ටුව සූරලා ඉවත් කරනවා. උදැල්ලක් හරි මොකක් හරි පාවිච්චි කරලා උපකරණයක් පාවිච්චි කරලා පසේ මතු පිට තියෙන ලවණ සහිත පස් තට්ටුව සූරා ඉවත් කිරීම කරලා පසේ ලවණතාව පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ලවණතාව යම් ප්‍රමාණයකට පාලනය කරන්න පහසුයි. මොකද නිදහසේ පාංශු ද්‍රාවණය තුළ නිදහසේ මේ අයන තියෙන නිසා. ඊළඟට අපි බලමු ශාරීයතාවයක් කොහොමද යථා තත්ත්වයට පත් කරන්නේ. මේක සම්පූර්ණයෙන් ස්ථීර වශයෙන්ම යථා තත්ත්වයට පත් කරන්න අපහසු වුණත් අපිට පුළුවන් ආදේශකයක් විදිහට කැල්සියම් සල්ෆේට් එහෙම නැත්නම් කැල්සියම් සල්ෆේට් 2H2O කියන ජිප්සම් පාවිච්චි කරලා අපිට යම් ප්‍රමාණයකට මේ ගැටලුව පාලනය කරන්න. මොකද ශාරීය පසක ප්‍රධානතම ගැටලුව තමයි මෙන්න මේ පාංශු කලිලයට තදින් බැඳිලා තියෙනවා සෝඩියම් අයන. අපි කැල්සියම් සල්ෆේටය දාලා බලාපොරොත්තු වෙන්නේ මේ කැල්සියම් සල්ෆේට් වල තියෙන කැල්සියම් අයනය මෙන්න මේ පාංශු කලිලයට යොමු වෙනකොට මේ තියෙන සෝඩියම් අයන පාංශු ද්‍රාවණයට යොමු වෙනවා. සෝඩියම් අයනය පාංශු ද්‍රාවණයට යොමු වෙනවා. දැන් මෙතන සෝඩියම් අයන නැහැ. සෝඩියම් වෙනකොට දැන් මෙතන තියෙන්නේ කැල්සියම් අයන. දැන් ප්‍රධාන ගැටලුව උනේ පාංශු කලිලත් එක්ක තදින් බැඳිලා තියෙනවා සෝඩියම් අයන. හැබැයි කැල්සියම් ආදේශ වුණාට පස්සේ සෝඩියම් එක එනවා පාංශු ද්‍රාවණයට. කැල්සියම් අයන දැන් කලිලත් එක්ක සම්බන්ධ වෙනවා. සෝඩියම් තරම් ප්‍රබල නොවුණත් කැල්සියම් වලිනුත් යම් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ශාරීයතාව යම් මට්ටමකට පාලනය කිරීමක් කරන්න පුළුවන් කැල්සියම් සල්ෆේට් නැත්නම් ජිප්සම් වගේ රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරලා. හරි. එහෙනම් අපි කතා කරා පාංශු ප්‍රතික්‍රියාව යටතේ පසේ ලවණතාව ශාරීයතාව ඇති වෙන්නේ කොහොමද? මේකෙන් ඇතිවන ගැටලු මොනවාද? ශාරීයතාව සහ ලවණතාව පාලනය කිරීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. හොඳයි. මේ වගේම වටිනා වීඩියෝවක් තුලින් නැවතත් හමුවීමේ බලාපොරොත්තුයි. අදට මේ වීඩියෝෙන් අපි සමුගන්නවා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න යාළුවන් අතර. ඉදිරියේදී නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන්න. ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට.